මොකක්ද කියලා. එතකොට මෙනින්ජයිටිස් ඇති වෙන්නේ කොහොමද? මෙනින්ජයිටිස් ඇති වෙන්න හේතු මොනවද? හඳුනාගන්නේ කොහොමද? විශේෂයෙන්ම LP එකක්. ලම්බපඤ්ඤ ප්‍රොසීඩර් එකක් කරාට පස්සේ ඒකේ report එකත් එක්ක මේ ඇතුළත තියෙන මෙනින්ජයිටිස් තත්ත්වය වෛරස් ඉන්ෆෙක්ෂන් එකක් නිසාද එහෙම නැත්නම් බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් එකක් නිසාද ඇතුළත තියෙන්නේ කියන එක හඳුනාගන්නේ කොහොමද කියන එක මේ වීඩියෝ එකෙන් කතා කරමු. අපි බලමු මොකක්ද මේ මෙනින්ජයිටිස් කියන්නේ කියලා. ඉස්සෙල්ලාම ගත්තාම CNS Central Nervous System එකේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ හැදලා තියෙන composition එක ගත්තාම CNS parenchyma එක තියෙනවා. ඊට පස්සේ CNS meninges තියෙනවා. එතකොට CNS parenchyma එක ගත්තාම හැදලා තියෙනවා නියුරෝන සෛල වලින්. එතකොට නියුරෝන සෛල තමයි ඔය ස්නායු ආවේග සම්ප්‍රේෂණයට වැදගත් වෙන්නේ. එතකොට නියුරෝන සෛල වලට අවශ්‍ය කරන පෝෂක පදාර්ථ සපයන එක සහ ඒ වගේ ක්‍රියාකාරීත්වයට ආධාර කරන ආධාරක සෛල තියෙනවා. ඒවා අපි නියුරෝග්ලියා සෛල කියලා කියනවා. ඔන්න නියුරෝග්ලියා සෛල ගත්තාම ඒවා වර්ග කිහිපයක් තියෙනවා. ඒක තමයි ඇස්ට්‍රෝසයිට්, අනිත් තමයි ඔලිගෝඩෙන්ඩ්‍රියෝසයිට්. ඔන්න ඔය විදිහට මම ඉතින් සඳහන් කරලා තියෙනවා එපෙන්ඩිබල් සෙල්ස්. ඔන්න ඔය සෛල මෙන්න මේ නියුරෝන සෛල වල ක්‍රියාකාරීත්වයට වැදගත් වෙන ආධාරක කෘත්‍ය සිද්ධ කරනවා. ඊට අමතරව තියෙනවා මයික්‍රෝග්ලියා සෛල. එතකොට මෙන්න මේ නියුරෝන සෛල, නියුරෝග්ලියා සහ මයික්‍රෝග්ලියා සෛල වලින් තමයි අපේ මේ CNS parenchyma එක නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට CNS parenchyma එක ගත්තාම ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි brain එක, අනිත් එක තමයි spinal cord එක. එතකොට brain එක ගත්තාම brain එකේ කොටස් තුනක් තියෙනවා. මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට cerebellum එක, ඊට පස්සේ cerebellum එක, ඊට පස්සේ brain stem එක සහ ඔන්න ඔය විදිහට තමයි අපේ spinal cord එක තියෙන්නේ. එතකොට CNS එක කියලා කියන්නේ මෙන්න මේක central nervous system එක. මධ්‍ය ස්නායු පද්ධතිය වශයෙන් කියනවා. brain එක සහ spinal cord එක. එතකොට මේ brain එකේ කොටස් තුන මම කිව්වේ cerebellum එක, cerebellum එක සහ brain stem එක. ඊට පස්සේ අපේ spinal cord එක තියෙනවා. එතකොට මේ spinal cord එකේ තියෙන spinal canal එක. එතකොට අපි මේ පොඳු ඇටපළේ තියෙන අස්ථි වලින් හැදෙන මේ නාලයක අපේ ස්කෑනර් කනල එකනේ මේ නාලය ඇතුලේ තමයි තියෙන්නේ. ඒකට අස්ථියෙන් වට වෙච්ච කාණුවක වේගයක තමයි මේක තියෙන්නේ. ඒකට ලොකු ආරක්ෂාවක් මේ ස්පයිනල් කෝඩ් එකට හම්බ වෙනවා. ඒ වගේම තමයි අපේ මේ බ්‍රේන් එකට ලොකු ආරක්ෂාවක් හම්බ වෙනවා අපේ ස්කල් එකේ. අපේ ඔළුව කට්ටේ. ඉතින් මෙන්න මේ බ්‍රේන් එක සහ ස්පයිනල් කෝඩ් එක තමයි අපි කිව්වේ සෙන්ට්‍රල් නර්වස් සිස්ටම් එකේ parenchyma එක කියලා. ඒකට මේ parenchyma එක වට කරගෙන තියෙනවා. මේකේ ආරක්ෂාවට පිටලා තියෙනවා. මොනවද? මේ CNS meninges. එතකොට meninges ගත්තාම ආකාර තුනක්, පටල තුනක් තියෙනවා. meninge පටල තුනක් තියෙනවා. එකක් තමයි මෙන්න මේ CNS parenchyma එකත් එක්කම තියෙන පයාමැට එක. එතකොට මේ පයාමැට එක ලිය වෙනකොට සාමාන්‍යයෙන් පියාමැට එක කියලා තමයි ලියවෙන්නේ. එතකොට මතක තියාගන්න පියාමැට එක කියලා. එතකොට පියාමැට එක තියෙන්නේ මෙන්න මේ CNS parenchyma දෙකත් එක්කම. එතකොට පියා පාද කියලා හිතන්නේ. එතකොට අපේ එක්කම අපි ළඟින්ම අපිව දාලා යන්නේ නැතුව නිරන්තරයෙන් ඉන්න කෙනා. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ CNS parenchyma එක සහ පියාමැට එක අතර හයිරස් නැහැ, අවකාශ නැහැ. එතකොට මෙයා එකට ඇටච් වෙලා වගේ තමයි තියෙන්නේ. එතකොට මේ දෙන්න අතර එකට ඇටච් වෙලා තියෙන්නේ CNS parenchyma එකට මෙන්න මේ පියාමැට එක. එතකොට මේ පියාමැට එකට පිටින් තියෙනවා මොකද්ද? arachnoid matter එක. arachnoid matter එක තියෙනවා. ඊට පස්සේ arachnoid matter එකට පිටින් තියෙනවා මොකද්ද? අපේ dura matter එක. ඒ කියන්නේ dura matter එක තමයි දුරින්ම තියෙන්නේ. දුරින්ම තියෙන එක නේද අපි කියනවා dura matter එක කියලා. dura matter එක මතක තියාගන්න ලේසි. දුරින්ම තියෙන කෙනා. එතකොට මේ බලන්න spinal canal එක ඇතුළත තියෙන spinal cord එක. එන්න මේ spinal cord එක spinal canal එක තියෙනවා. vertebra වලින් හැදලා තියෙනවා. එතකොට මෙන්න මේ brain එකේ ආරක්ෂාවට තියෙනවා. අපේ brain එකේ ආරක්ෂාවට මේ විදිහට skull එක තියෙනවා. ඔළුව කට්ට ඇතුලේ තමයි brain එක තියෙන්නේ. අපේ සුෂුම්නාව ඇතුලේ තමයි මේ සුෂුම්නාවට අපේ vertebra ඇතුලේ තමයි මේ CNS එකේ මේ brain stem එක මේ spinal cord එක තියෙන්නේ. සුෂුම්නාව කියලා කියනවා සිංහලෙන්. ඒකත් බලන්න මේකේ meninge පටල තුනක් තියෙනවා. ඒතකොට පටල තුනේ ඇතුලේම තියෙන පියාමැට එක, ඊට පස්සේ arachnoid matter එක, ඊට පස්සේ දේවා dura matter එක. ඊට පස්සේ skull එක ගත්තාම මේකේ මේ අස්තිය ඇත්තටම ඊට පස්සේ periosteum එක තියෙනවා, ඊට පස්සේ skin එක තියෙනවා. ඔය එයා තියෙනවා. ඉසකස් තියෙනවා. එතකොට මේකේ මෙන්න මේ skull එක ගත්තාම අපේ
බෝන් ස්ට්‍රක්චර් එක ඇතුලේ මේ පැත්තේ තියෙනවා අවකාශයක් මෙන්න මේ පැත්ත. ඒ කියන්නේ අපේ ඩුරාමැට් එකකට පිටින් තියෙනවා මොකද්ද? මේ ඩුරාමැට් එක පිටින්ම තියෙන අපේ මෙනින්ජ් පටලයකට පිටින් තියෙනවා ස්කල් එක ඇතුලේ තියෙනවා මෙන්න මේකට තියෙනවා අපි එපිඩියුරල් ස්පේස් එක කියන්නේ. මේ තියෙන්නේ එපිඩියුරල් ස්පේස් එක. එපිඩියුරල් ස්පේස් එක. ඊට පස්සේ තියෙනවා මේ ඩුරාමැට් එක සහ ඇරැක්නොයිඩ් මැට් එක අතර තියෙනවා අපි සබ්ඩියුරල් ස්පේස් එක. සබ්ඩියුරල් ස්පේස් එක. අවකාශය. මේක අවකාශය. ඊට පස්සේ තියෙනවා අපේ ඇරැක්නොයිඩ් මැට් එක. ඇරැක්නොයිඩ් මැට් එක සහ පාරාමැට් එක ඇතුළේ අතර තියෙනවා මෙන්න මෙතන තියෙනවා සබ් ඇරැක්නොයිඩ් ස්පේස් එක. එතකොට සබ් ඇරැක්නොයිඩ් ස්පේස් එක කියලා කියන්නේ මේ පාරාමැට් එක සහ මෙතන තියෙන මේ ඇරැක්නොයිඩ් මැට් එක අතර තියෙන අවකාශය. එතකොට මේ සබ් ඇරැක්නොයිඩ් ස්පේස් එකේ තමයි අපේ මොනවද CSF cerebral spinal fluid කියලා කියන්නේ. CSF එක කියන්නේ මෙන්න මේ අතර. මොකද්ද? පාරාමැට් එක සහ ඇරැක්නොයිඩ් මැට් එක අතර තමයි CSF තියෙන්නේ. cerebral spinal fluid තියෙන්නේ. ඕක කොහෙටවත් ලීක් වෙන්නේ නැහැ. මේක ක්ලෝස් සිස්ටම් එක. එතකොට බලන්න මෙන්න මේ මොළයට කොයිතරම් ආරක්ෂාවක් දෙනවද කියලා. එතකොට ඉස්සර අපි සාමාන්‍යයෙන් අපි මුලින්ම පරිණාමය වෙනකොට අපි දඩයමේ යන සත්තු. එතකොට පිටිමි සත්තු තමයි දඩයමේ ගියේ. එතකොට ඒගොල්ලෝගේ මෙන්න මෙතන තමයි මේ බෙල්ල තමයි වැඩිපුරම පොඩ්ඩක් අර මේ ආරක්ෂාව අඩුම ස්ථාන. ශාරීරික ආරක්ෂාව අඩුම ස්ථාන තමයි බෙල්ල. ඒ වගේම වෙනත් සත්තු වැඩිපුරම හානි කරන්නේ බෙල්ලෙන්ම තමයි සත්තු. දැන් කොටියෙක් අල්ලනවා නම් බෙල්ලෙන් තමයි අල්ලන්නේ. එතකොට මෙන්න මෙතන තියෙන ආරක්ෂාවට මෙන්න මේ හිස කෙස් වල සහ මේ ඉස්සරහා තියෙන රැවුල වැවීම එක ගොඩාක් වැදගත් වෙනවා. එතකොට මේ හැමදේම හැදිලා තියෙන්නේ මෙන්න මේ CNS එකේ අපේ central nervous system එකේ ආරක්ෂාව. ඉතින් මේකේ මේ ඇතුලේ මේකේ ආරක්ෂාව වෙනින් තියෙන්නේ මෙන්න මේ අපේ මෙනින්ජි පටල තුනක් තියෙනවා. එකක් තමයි පිටින්ම තියෙන ඩුරාමැට් එක ස්කල් එකත් එක්ක ඇටච් වෙලා වගේ තියෙන්නේ. හැබැයි ඒකේ ස්පේස් එකක් තියෙන්න පුළුවන්. එතකොට ඇරැක්නොයිඩ් මැට් එක ඊට පස්සේ තියෙනවා. ඊට පස්සේ ඇතුළතින්ම තියෙනවා පාරාමැට් එක. පාරාමැට් එක තමයි අපේ මෙන්න මේ CNS පැරන්කයිමල් එකට ඇටච් වෙලා තියෙන්නේ. එතකොට CNS එකේ ප්‍රධාන කොටස් දෙකක් අපි දැක්කා. CNS පැරන්කයිමල් සහ CNS මෙනින්ජස්. පැරන්කයිමල් එක හැදලා තියෙනවා කිව්වේ නියුරෝන, නියුරෝග්ලියා සහ මයොක්ලෝග්ලියා කියන සෛල වලින්. ඒ කිව්වේ අපේ බ්‍රේන් එක සහ ස්පයිනල් කෝඩ් එක. එතකොට ඒක වට කරලා මේ CNS පැරන්කයිමල් එක වට කරලා තමයි අපේ CNS මෙනින්ජස් පිටාවේ ඒ ආකාර තුනක් තියෙනවා. එකක් තමයි පාරාමැට් එක ඇතුළතින්ම තියෙන්නේ. ඊට පස්සේ ඇරැක්නොයිඩ් මැට් එක ඊට පස්සේ තියෙනවා දුරින්ම පිටිනවා ඩුරාමැට් එක. මතක තියාගන්න ලේසි. එතකොට මෙන්න මේ ඇරැක්නොයිඩ් මැට් එක සහ පාරාමැට් එක අතර අපේ සබ් ඇරැක්නොයිඩ් ස්පේස් එක පිහිටනවා. සබ් ඇරැක්නොයිඩ් ස්පේස් එකේ තමයි අපේ cerebral spinal fluid CSF fluid එක අන්තර්ගත වෙන්නේ මෙන්න මේ සබ් ඇරැක්නොයිඩ් ස්පේස් එකේ. එතකොට ඩුරාමැට් එක සහ ඇරැක්නොයිඩ් මැට් එක අතර තියෙනවා සබ්ඩියුරල් ස්පේස් එක. ඩුරාමැට් එකට එහා පැත්තේ ඒකේ පිටින් ඒ කියන්නේ ස්කල් එක සහ ඩුරාමැට් එක අතර එපිඩියුරල් ස්පේස් එක තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට දැන් තේරෙනවා ඇති මේකේ ස්ට්‍රක්චර් එක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ මෙනින්ගස් පටල ඉන්ෆෙක්ට් වෙන එකට මොකක් හරි මයික්‍රෝ ඕගනිසම් එකක් නිසා ඒක වෛරල් එකක් වෙන්න පුළුවන්, බැක්ටීරියා එකක් වෙන්න පුළුවන්, ෆංගස් එකක් වෙන්න පුළුවන්. මෙන්න මේ මෙනින්ගස් ඉන්ෆෙක්ට් වුණොත් අන්න අපි ඒක කියනවා මෙනින්ජයිටිස් කියලා. එතකොට මෙන්න මේ ඩුරාමැට් එක ඉන්ෆෙක්ට් වෙනවට අපි කියනවා පැචි මෙනින්ජයිටිස් කියලා. එතකොට පැචි මෙනින්ජයිටිස් කියලා කියන්නේ මෙන්න මේ ඩුරාමැට් එක ඉන්ෆෙක්ට් වෙන එක. එතකොට මේ ඩුරාමැට් එක ඉන්ෆෙක්ට් වෙලා වෙන පැචි මෙනින්ජයිටිස් ගොඩාක් රෙප්‍රසන්ට් වෙන්නේ නැහැ. කලාතුරකින් තමයි වෙන්නේ. හැබැයි මේ ඇරැක්නොයිඩ් මැට් එක එහෙම නැත්නම් අපේ පාරාමැට් මෙන්න මේ දෙක ගැන එකට කතා කරනකොට අපි මේකට කියනවා මොකද්ද
left meninges කියලා. ඒ කියන්නේ මට මතකයි මම ස්ටුඩන්ට් කෙනෙක්ට ඇහුවා මොකද්ද මේ left meningitis කියන්නේ කියලා. ඒකට අන්න එයා කිව්වා ඒ වෙලාවේ විස්තරයක් දුන්නා. leptospirosis. ඒ කියන්නේ අපේ මියුන හැදුනට පස්සේ එන complication තමයි අපේ myocarditis එකක් එන්න පුළුවන්. එතකොට pulmonary hemorrhage එකක් එන්න පුළුවන්. ඒ වගේම AKI එකක් එන්න පුළුවන්. අන්න ඒ දේවලුත් කියලා එයා කිව්වා. ඕක අපේ meninges වලට ගියාට පස්සේ meninges infect වෙනවා. අන්න ඒක තමයි meningitis leptomeningitis කියන්නේ කියලා. ඉතින් ඇත්තට මේක නෙවෙයි leptomeningitis කියලා කියන්නේ. ඒක ඒ කියන්නේ leptospirosis නිසා meningitis එන්න පුළුවන්. හැබැයි leptomeningitis කියන්නේ අපි වෙන මේ අපේ arachnoid matter එක සහ pia matter එක දෙක එකට කතා කරනකොට මෙන්න මේ දෙකටම තමයි දෙකේ එකතුවට තමයි අපි leptomeninges කියලා කියන්නේ. එතකොට මේ arachnoid matter එක සහ pia matter එක infect වෙනවා නම් යම් කිසි හේතුවක් නිසා අන්න ඒකට අපි කියනවා leptomeningitis කියලා. එතකොට leptomeningitis කියන්නේ leptospirosis නිසා ඇති වෙන කතන්දරයක් නෙවෙයි. leptospirosis නිසා වෙන්න පුළුවන්. හැබැයි leptospirosis හේතුවක් වෙන්න පුළුවන් leptomeningitis වල. හැබැයි leptomeningitis කියන්නේ එන්නේ මේ arachnoid matter එකයි pia matter එකයි එකතුවට. leptomeninges කියන්නේ arachnoid matter එකයි pia matter එකයි එකතුවට. එතකොට මෙන්න මේ arachnoid matter එක pia matter එක කියන දෙකම CSF වලට open වෙලානේ තියෙන්නේ. එතකොට arachnoid matter එක යම් කිසි දෙයක infect වුණා කියන්නේ අනිවාර්යෙන් pia matter එක infect වෙනවා. එතකොට අනිවාර්යෙන් මේ දෙක ගැන අපි එකට තමයි කතා කරන්නේ. එතකොට leptomeninges කියන්නේ ඔන්න arachnoid matter එක සහ pia matter එක. එතකොට pia matter එක සහ arachnoid matter එක එකට තියෙනවා. අපි ඒකට leptomeninges කියනවා. මේ දෙක infect වුණොත් අන්න ඒකට අපි කියනවා leptomeningitis කියලා. එතකොට ප්‍රධාන ආකාර දෙකයි මේකේ common එක තමයි වෙන්නේ leptomeningitis. leptomeningitis කිව්ව ඇත්තටම pia matter එක සහ arachnoid matter එක යම් කිසි හේතුවක් නිසා ඒක වෛරස් එකක් වෙන්න පුළුවන්. එතකොට බැක්ටීරියා එකක් වෙන්න පුළුවන්, ෆංගස් එකක් වෙන්න පුළුවන්. ඔන්න ඕක නිසා ඉන්ෆෙක්ට් වෙන එක. ඔන්න ඔය වෙන ඉන්ෆෙක්ෂන් එක සමහරට අපිට වෙන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. ඒ ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. එකක් තමයි blood stream එක නිසා. එතකොට blood stream එකේදී විශේෂයෙන්ම සමහර වෙලාවට sepsis වුණා. ඒ කියන්නේ අපිට සමහරට UTI එකක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් නියුමෝනියා තත්ත්වයක් තියෙන්න පුළුවන්. මොකක් හරි වෙන මොකක් හරි හේතුවක් නිසා ඉන්ෆෙක්ෂන් එකක් තිබිලා ඒක දීර්ඝකාලීනව තිබිලා සෙප්සිස් වෙන්න පුළුවන්. ඊට පස්සේ අන්නේ සෙප්සිස් වීමත් එක්ක බ්ලඩ් ස්ට්‍රීම් එකට මේ ඉන්ෆෙක්ෂන් එක ඇවිල්ලා මේ බ්‍රේන් එක හරහා යනකොට මේ බ්‍රේන් එකේ මේ මෙනින්ජ් පටල ඉන්ෆෙක්ට් වෙන්න පුළුවන්. අන්න ඒක තමයි අපේ පළවෙනි කාරණය මේ මෙනින්ජයිටිස් ඇති වෙන්න පුළුවන් පළවෙනි කාරණය. එතකොට දෙවෙනි කාරණය තමයි මේක ඩිරෙක්ට් අපේ මොලේට මොකක් හරි ඉන්ෆෙක්ෂන් එකක් යන්න පුළුවන්. මේ ළඟදී අපේ රෝගියෙක් ප්‍රසන්ට් වුණා. එයාගේ කටේ තුවාලයක් තිබුණා මේ උඩ තල්ලේ. එයා ඒ වුණාට ඇහි පේන එකේ පොඩ්ඩක් අඩුවක් තියෙනවා කියලා තමයි ආවේ. හැබැයි හවස වෙනකොට පේන ටික ටිකක් තවත් අඩු වුණා. බොහෝ දානකට මෙයාගේ පෙනීම නැත්තටම නැති වුණා. ඉතින් එයාගේ ඉන්වෙස්ටිගේෂන් කරලා බලනකොට මේ තුවාලේ කියන්නේ අපි කළු පුස් රෝගය තමයි හැදිලා තියෙන්නේ එයාට. ඉතින් ඒක මේ වර්ධනය වෙලා ඇහැ දක්වා. ඉතින් කට හරහා ගෙලින්ම ඇහැට ගිහිලා. ඉතින් තව චුට්ටක් කියන්නේ ඔප්ටික් කයිස්ම එක හරහා ගෙලින්ම බ්‍රේන් එකට යන්න පුළුවන්. ඒකට අනිවාර්යෙන් මේ පේෂන්ට් තව සතියක් දවස් දෙක තුනක් තව ට්‍රීට්මන්ට් එකක් නැතුව හිටියා නම් අනිවාර්යෙන් පේෂන්ට් මැරෙනවා. ඒකට තවදුරටත් පේෂන්ට් දැන් මාස දෙක තුනක් විතර වෙනවා. තාමත් පේෂන්ට් ට්‍රීට්මන්ට් වල ඉන්නේ. පේෂන්ට් කිසිම දෙයක් වුණේ නැහැ. හැබැයි ඇහැ පේන්නේ නැතු වුණා. මොකද මේ ෆංගස් එක මේ ඇහැටම යනකම් ඉන්වෝල්ව් වෙලා තිබුණේ. ඇහැටම යනකම් ෆංගස් එක වර්ධනය වෙලා තිබුණා. හැබැයි අපි එතනින් එහාට බ්‍රේන් එකට යන එක නවත්ත ගන්න පුළුවන් වුණ නිසා පේෂන්ට් තවදුරටත් ජීවත් වෙලා ඉන්නවා. අනේ මේ විදිහට කෙලින්ම අපේ මේ ළඟ තියෙන අවයව බ්‍රේන් එකට ආසන්නව තියෙන අවයව කන වෙන්න පුළුවන්, ඇහැ වෙන්න පුළුවන්, නාසය වෙන්න පුළුවන්, මේ කට වෙන්න පුළුවන්. මේක හරහා අපේ ස්කින් එක ස්කල් එක හරහා යන්න පුළුවන් එකට අපි කියනවා මෙන්න මේ adjacent focus of infection. මේ adjacent focus of infection එක කියන්නේ direct යන්න පුළුවන් ඔන්න ඔය ළඟ තියෙන අවයවය හරහා. අනිත් කාරණාව තමයි heterogenic infection එක. එතකොට මේ ආකාර තුන තමයි ප්‍රධාන ආකාර තුන. එකක් තමයි blood stream එකෙන් යන්න පුළුවන් විශේෂයෙන් sepsis වුණාට පස්සේ අනිත් එක තමයි adjacent factors of infection. ඒ කියන්නේ මොකක් හරි කන හරහා කනේ infection එකක් sepsis වුණාට පස්සේ කන හරහා කෙලින්ම අපේ බ්‍රේන් එකට යන්න පුළුවන්, ඇස හරහා යන්න පුළුවන්. මේක තමයි අපි adjacent focus of infection කියන්නේ. අනිත් එක තමයි heterogenic infection එක. ඒ කියන්නේ ගොඩාක් වෙලාවට ඒක සිද්ධ වෙන්නේ අපේ health care workers ලා අතින්. විශේෂයෙන්ම physician කෙනෙක් මෙන්න මේ මොකක් හරි procedure එකක් කරොත් විශේෂයෙන්ම ලම්බ පංච procedure එකක් කරොත් spinal cord එක
ඉන්වෙට් කරන ප්‍රොසීඩර් කරොත් ඒ කියන්නේ සමහරවිට ස්පයිනල් ඇනස්තීසියා දෙනකොට වෙන්න පුළුවන් ඊට පස්සේ ලම්බ පංච එකක් කරනකොට වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔය ලැමිනේටොමි වගේ සර්ජරි එකක් කරද්දී වෙන්න පුළුවන් බහවලයක් කරනකොට වෙන්න පුළුවන් අන්න ඒ වගේදී අපි ස්ටෙරයිල් ප්‍රොසීඩර් එකක් අනුගමනය කරන්න ඕනේ. බැරි වෙලාවත් ස්ටෙරිලිටි මේන්ටේන් වුණේ නැත්නම් අපි අනවශ්‍ය විදිහට මෙයාගේ මේ සෙන්ට්‍රල් නර්වස් සිස්ටම් එකට ඉන්ෆෙක්ෂන් එකක් ඇතුළු කරා වෙනවා. අන්න එතකොට මොකද වෙන්නේ? මේ CNS එක ඉන්ෆෙක්ට් වෙනවා. ඒක හේතු වෙනවා මේ මෙනින්ජි පටල ඉන්ෆෙක්ට් කරන්න. ඉතින් ඒක තමයි ප්‍රධාන ආකාර තුන බ්ලඩ් ස්ට්‍රීම් එකෙන් යන පුළුවන් adjacent focus of infection සහ heterogenic infection වගේ ප්‍රධාන ආකාර තුන root අපි මේ central nervous system එක ඉන්වර්ට් කරන්න පුළුවන් මොකක් හරි මයික්‍රෝऑर्गेनिज्म එකක්. අනිත් කාරණාව තමයි මෙන්න මේ විදිහට දැන් මේ ඉන්ෆෙක්ෂන් එකක් ආවොත් යම්කිසි හේතුවක් නිසා මොකද මෙයා මේකට ප්‍රතිචාර දක්වන්න ගන්නවා. එතකොට ඒවා තමයි අපි සයිනස් සිම්ප්ටම්ස් විදිහට දකින්නේ. එතකොට ප්‍රධාන සයිනස් සිම්ප්ටම් තමයි මෙයාගේ සිවියර් පේන් එකක් එනවා. හේතුව තමයි මේ පයාමැට එක සහ ඇරක්නොයින් මැට එක ඉන්ෆෙක්ට් වෙන එක. එතකොට මේ පයාමැට එක ඉන්ෆෙක්ෂන් එක මෙයාට මේ පේන් එක දරා ගන්න බැරි තරම් පේන් එකක්. ඒක කියන්න බැරි තරම් වේදනාවක්. එතකොට මේ වේදනාවත් එක්ක මේ ඉන්ෆෙක්ෂන් එකත් එක්ක මෙයාගේ උණ ඇති වෙනවා. මේ ඇති වෙන උණ අපිට කන්ට්‍රෝල් කරගන්න බැරි තරම් ලොකු ෆීවර් ස්පයික්ස් දකින්න පුළුවන්. මෙයාගේ ෆීවර් කන්ට්‍රෝල් වෙන්නේ සමහරවිට පැරසිටමෝල් වලටත් කන්ට්‍රෝල් වෙන්නේ නැති අවස්ථාවල් තියෙනවා. එතකොට පේන් එක ෆීවර් ස්පයික් මෙයාගේ ෆොටෝෆෝබියා එකක් එනවා. සමහරවිට අර ලයිට් එකක් දිහා බලන්නවත් බෑ. අනිත් එක තමයි පිනෝෆෝබියා. අපි කෙනෙක් කතා කරන එක පවා යාට වේදනාකාරී වෙන්න පුළුවන්. අනිත් කාරණාව තමයි මේ මෙනින්ජයිටිස් වලට ආවේනික සයින් එකක් තියෙනවා රුඩ්සින්කින් සයින් එක. ඒතකොට මෙන්න මෙතන මම සඳහන් කරනවා රුඩ්සින්කින් සයින් එක කියලා කියන්නේ අපි මෙහෙම බෙල්ල නමනකොට මෙයාගේ මෙන්න මේ හිප් එකෙන් සහ නී එකෙන් මෙයා කකුල එහෙම නැමෙනවා. මේ බෙන්ඩ් වෙනවා. එතකොට අන්න එක අපි කියනවා රුඩ්සින්කින් සයින් කියලා. එතකොට මේ රුඩ්සින්කින් සයින් එකක් තියෙනවා නම් කියන්නේ බෙල්ල නමනකොට සිවියර් නෙක් ස්ටිෆ්නස් එකක් තියෙනවා. මේ බෙල්ල නමනකොට මේ කෙලින්ම අපේ කකුල් දෙක නැවෙනවා. මොකද වෙන්නේ මේ හිප් එකෙන් සහ නී එකෙන්. එතකොට මේකට තමයි අපි කියන්නේ රුඩ්සින්කින් සයින්. එතකොට පොඩි අය ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් පොඩි අය ගත්තොත් ඒගොල්ලෝගේ මේ ස්කල් එකක් මේ වටේ තියෙන මේ ඔලු කට්ට හරියට හැදිලා නැති නිසා ඔය නියෝනෙට්ලාගේ විශේෂයෙන්ම අපේ බල්ගින් ෆොන්ටනෙල්ලා එකක් දැක ගන්න පුළුවන් වෙනවා. එතකොට ගම්මු ගෙඩිය වගේ මේ ඔළුවේ ඉදිමිලා එන්න පුළුවන් මෙන්න මේ අර අපේ මේ හරියට ඔළුව මැද අපේ අර ෆිෂස් වෙන තැන මේ බෝන් ෆිෂර් වෙන තැන හරියට ෆිෂර් වෙලා මෙයා මේකේ බෝන් එක හරියට වර්ධනය වෙලා නැති නිසා. එතකොට බල්ගින් ෆොන්ටනෙල්ලා එකක් දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ පොඩි අය අඬනවා. නිතරම අඬනවා. ඒ වගේම පැරලෙනවා, නිින්ද යන්නේ නැහැ, නිදා ගන්න නැහැ. ඔය වගේ දේවල් තියෙනවා. එතකොට වැඩිහිටි කෙනෙක් ගත්තොත් එහෙම මේගොල්ලෝ නිදා ගන්න බෑ. මේගොල්ලොන්ට නිින්ද යන්නේ නැහැ. ඒ වගේම තමයි මේගොල්ලෝගේ කොන්ෂස් ලෙවල් එක වෙනස් වෙනවා. අල්ටර්ඩ් කොන්ෂස් ලෙවල් එකක් එනවා. ඒ කියන්නේ යාළගේ අර යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ මේගොල්ලෝ කන්ෆියුස් වෙන්න පුළුවන්. ඒතකොට අපි නම හැවුවොත් ගම කියනවා, ගම හැවුවොත් රැයට කාපුවා කියන ඔන්න ඔය විදිහට පොල්ලෙන් ඇහුවා වගේ තමයි පේෂන්ට්ලා උත්තර දෙන්නේ. ඒ වගේම මේගොල්ලෝ හරිම ඇග්‍රෙසිව් වෙන්න පුළුවන් සමහරක් වෙලාවට. ඒ වගේම මේගොල්ලෝ අන්කොන්ෂස් වෙලා කොමා වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම මේගොල්ලන්ට සිස එනවා. ඒ කියන්නේ කන්වල්සන් එන්න පුළුවන්. ෆිට් එක හැදෙන්න පුළුවන්. මේක වැඩිහිටි අයට වඩා පොඩි අයගේ විශේෂ ලක්ෂණයක්. ෆිට් එක එන එක. එතකොට මේකේ හානිය තියෙන්නේ මොකද්ද? ෆිට් එක ආවොත් ඩැමේජ් වෙන්නේ මේ අපේ CNS පැරන්කයිමා වලට. මෙන්න මේ සෙල් වලට ඩැමේජ් වෙනවා. මෙන්න මේ සෙල් වලට වෙන ඩැමේජ් එක ආපහු යථා තත්ත්වයට පත් කරගන්න බෑ. ඒක නිසා මොකද වෙන්නේ? යම්කිසි විදියකින් මෙන්න මේ සයිනස් සිම්ප්ටම්ස් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ රුඩ්සින්කින් සයින්ස් එකත් එක්ක ඒ කියන්නේ සිවියර් නෙක් ස්ටිෆ්නස් එකත් එක්ක අන්කන්ට්‍රෝල් ෆීවර් එකක් තියෙනවා නම් සිවියර් පේන් එකක් තියෙනවා නම් ෆොටෝෆෝබියා එකක්, පිනෝෆෝබියා එකක් ඊට පස්සේ මෙයාගේ කොන්ෂස් ලෙවල් එක වෙනස් වෙලා නම් මෙයා ඔරියන්ටඩ් නැත්තම් ඊට පස්සේ අන්කොන්ෂස් වගේ නම් ඒ වගේ හිට් එක එහෙම එනවා නම් අපි මේවා මෙනින්ජයිටිස් කියලා සස්පෙක්ට් කරනවා. ඊට පස්සේ මෙයාගේ ට්‍රීට්මන්ට් අපි පටන් ගන්නවා බ්‍රෝඩ් ස්පෙක්ට්‍රම් ඇන්ටිබයොටික් සහ වෛරල් ඉන්ෆෙක්ෂන් එක නම් ඒකට අදාළ කරන ඇන්ටිවයිරල් ඩ්‍රග්ස් පටන් ගන්න තමයි අපි එතනින් එහාට මේ ඩයග්නොස්ටික් ප්‍රොසීජර් ටික කරන්නේ. මොකද ඒකේ බ්‍රේන් එකට හානි වුණාට පස්සේ වැඩක් නැහැ වුණා කරත් ඒකෙන්ද අපි පුළුවන් තරම් ඉක්මනට මෙයාට කරන්න පුළුවන් ට්‍රීට්මන්ට් ටික පටන් ගන්න තමයි ඩයග්නොස් එකට
යන්න. ඒකට ඩයග්නෝස් කරන්න අපිට ඉස්සෙල්ලාම කරන්න පුළුවන් මොකද්ද මේ වෙලා තියෙන්නේ මේ මෙනින්ජයිටිස් කියන එක. ඒකට මෙනින්ජයිටිස් ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. එකක් තමයි acute meningitis, අනිත් එක තමයි chronic meningitis. ප්‍රධාන ආකාර දෙකෙන් acute එක ගත්තම කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි බැක්ටීරියා නිසා සිදු වෙනවා meningitis එකක්. අනිත් එක තමයි virus නිසා සිද්ධ වෙන්නේ. ඒකට ගොඩාක් වෙලාවට virus නිසා සිද්ධ වෙන්නේ acute meningitis තත්ත්වයක්. ඒකට chronic meningitis එක ගත්තාම chronic meningitis වලට හේතු වෙනවා බැක්ටීරියා සහ ෆංගස්. ඒකට බැක්ටීරියා සහ ෆංගස් නිසා තමයි chronic meningitis තත්ත්වයක් ඇති වෙන්නේ. acute meningitis තත්ත්වයකට බැක්ටීරියා හේතු වෙන්නත් පුළුවන්, වෛරස් හේතු වෙන්නත් පුළුවන්. සාමාන්‍ය ওই දෙකෙන් බැක්ටීරියල් meningitis එකක් කියන්නේ අපි කියනවා ඔක සමහරක් වෙලාවට ඒක මෙඩිකල් ඉමර්ජන්සි තත්ත්වයක් පවා වෙන්න පුළුවන්. ඒකට viral meningitis තත්ත්වයක් එච්චර ලොකු බලපෑමක් කරන්න නැති වෙනවා. ඒක සාමාන්‍ය හොඳ කරගන්න පුළුවන් chance එකක් වැඩි. හැබැයි බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් එකක් හරියට ට්‍රීට්මන්ට් සිද්ධ වුණේ නැත්නම් patient death වෙන්න උනත් පුළුවන්. ඒකට මොකද්ද මේ meningitis සහ encephalitis කියලා කියන්නේ? ඒකට මෙන්න මේ මම කියව කතන්දරයක් meningitis CNS එකේ meninges තියෙනවා සහ CNS එකේ parenchyma තියෙනවා. ඒකට මේ CNS parenchyma එක ඉන්ෆෙක්ට් වුණොත් එහෙම ඒ කියන්නේ brain එක සහ CNS එකේ මේ යාවම මේ brain එක ඉන්ෆෙක්ට් වෙනවා තමයි කියන්නේ encephalitis කියලා. මෙන්න මේ meninges CNS එකේ meninges brain එකට පිටින් තියෙන meninge පාටල ඉන්ෆෙක්ට් වෙන එක තමයි කියන්නේ meningitis කියලා. ඒක දෙකක්. ඉතින් මෙන්න මේ meninge පාටල ඉන්ෆෙක්ට් වෙලා වෙන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා කියලා කිව්වා. එකක් තමයි acute meningitis එක, අනිත් එක තමයි acute lymphatic meningitis. ඒ කියන්නේ එහෙම නැත්නම් viral meningitis කියලා කියනවා. අපි aseptic meningitis කියලා කියනවා. මොකද්ද මේ lymphatic meningitis, මොකද්ද මේ aseptic meningitis කියන එක මම ඉස්සරහ කතා කරනවා. අනිත් එක තමයි chronic tuberculosis meningitis. එහෙම නැත්නම් chronic cryptococcal meningitis. එතකොට මේ cryptococcal meningitis එන්නේ fungal infection එකක් නිසා. මෙන්න මේ tuberculosis එන්නේ අපි TB tuberculosis නිසා. ඒ කියන්නේ අපේ ක්ෂය රෝගය හැදෙන්න වැදගත් වෙන බැක්ටීරියාව අපේ blood stream එකට ගිහිල්ලා එයා මොළයට ගියාට පස්සේ ඇති වෙන තත්ත්වය තමයි tuberculosis. මේක chronic disease එකක්. ගොඩාක් කාලයක් තිස්සේ සිද්ධ වෙන ක්‍රියාවලික ප්‍රතිඵලයක් නිසා තමයි මෙන්න මේ tuberculosis meningitis එන්නේ. ඉතින් acute කියලා කියන්නේ සතියකට වඩා අඩු කාලයකදී එන එකපාරටම ඇති වෙන ක්‍රියාවලියක්. එතකොට මේකෙදි තමයි අර මම කියපු හයිනෙන් සිම්පටම් ටික එනවා. එතකොට අපි හොයා ගන්න ඕන මේක මොකක්ද හරියටම meningitis තත්ත්වයක්ද එහෙම නැත්නම් encephalitis තත්ත්වයක්ද මොකක්ද කියන එක හොයා ගන්න ඕන. එතකොට මේකද අපිට කරන්න පුළුවන් ප්‍රධාන procedure එක තමයි ලම්බ පංජ procedure එක. ලම්බ පංජ කියන්නේ අපි මෙන්න මේ spinal cord එක හරහා අපි needle එකක් දානවා මෙන්න මේ sub arachnoid space එකට. ඒකට sub arachnoid space එකට අපි needle එකක් ඇතුල් කරලා ගිහලා මෙන්න මේ CSF එළියට ගන්න. CSF එළියට අරන් ඇනලයිස් කරලා බලනවා මෙයාගේ මොකක් හරි ඉන්ෆෙක්ෂන් එකක් තියෙනවද, මොකක් හරි මයික්‍රෝ ඕගනිසම් එකක් තියෙනවද කියන එක. එතකොට ඒක බලන විදිහ බලන්න මේ පැරැක්නොයිඩ් ප්‍රොසෙස් එකට අපි needle එකක් දානවා කියන්නේ මෙයාගේ අපි ස්කින් එක හරහා ගිහිල්ලා මෙන්න මේ එපිඩියුරල් එක හරහා ඩියුරාමීටර් එක හිල් කරගෙන ඊට පස්සේ සබ්ඩියුරල් මෙම්බර් එක හිල් කරගෙන ඇරක්නොයිඩ් මෙම්බර් එකත් හිල් කරගෙන තමයි සබ් ඇරක්නොයිඩ් මෙම්බර් එකට මෙන්න මේ නීඩල් එක එන්නේ. ඒක බලන්න මෙයා මේ ස්පේස් එකට එනකොට අපි මේක අනිවාර්යයෙන්ම ස්ටෙරිලයිස් විදිහට කරන්න. එහෙම නැත්නම් අපි මෙන්න මේ ප්‍රොසීඩර් එකේදී අපි විසින් මේ CNS එකට ඉන්ෆෙක්ෂන් එකක් ඇතුල් කරා වෙනවා. අන්න ඕවට තමයි අපි කලින් කියව ඊට්‍රොජෙනික් ඉන්ෆෙක්ෂන් කියලා කියන්නේ. ඒකට ඕවා නැති කරගන්න තමයි අපි මේක ස්ටෙරිලිටි ප්‍රොසීඩර් එකක් විදිහට කරන්නේ. ඒකට ලම්බ පංජ ප්‍රොසීඩර් කියන්නේ ස්ටෙරිලිටි highly sterility maintain කරන ප්‍රොසීඩර් එකක්. ඒකට ලම්බ පංජ ප්‍රොසීඩර් එක කරලා අපි ගන්නේ මෙන්න මේ සබ් ඇරක්නොයිඩ් ස්පේස් එකේ තියෙන CSF cerebrospinal fluid. අන්න ඔය ප්‍රොසීඩර් එක කරනකොට කරන වෙලාවේ අපි අනිවාර්යයෙන්ම CBS එක බලන්න ඕනේ. මේක අනිවාර්යෙන් කරන්න ඕන කාරණාවක්. CBS එක බලන්න ඕනේ. ප්‍රොසීඩර් කරන පටන් ගන්න වෙලාවේ හරි ප්‍රොසීඩර් කරලා ඉවර වෙනවත් එක්කම. එතකොට අපි බලමු මෙන්න මේ CSF ඇනලයිස් කරන්නේ කොහොමද කියලා. එතකොට මේ CSF ඇනලයිස් කරනකොට අපිට
CSF full report එකට යවන්න පුළුවන් cytology වලට යවනවා virology වලට යවනවා ඊට පස්සේ අපිට තව ඕනනම් extra rate එකක් අපි පොඩක් වෙන් කර ගන්නවා මොකද අපිට report වල ලොකු වෙනස්කමක් තියෙනවා නම් තව පාරක් repeat කරලා බලන්න පුළුවන් එතකොට ඔය ප්‍රධාන ඉන්වෙස්ටිගේෂන් ටික කරනවා එතකොට අපි දැන් කතා කරන්නේ full report එකක් ආවට පස්සේ CSF full report එකක් ආවට පස්සේ කොහොමද ඒකෙන් අපි වෙන මේ ඇති වෙලා තියෙන ඉන්ෆෙක්ෂන් එක meningitis තත්ත්වය මේ acute pyogenic එකක්ද acute lymphocytic එකක්ද නැත්නම් tuberculosis එකක්ද ඔය විදිහට මෙන්න මේ ආකාර තුනෙන් කෝකද කියන එක හඳුනා ගන්න තමයි දැන් කතා කරන්නේ. ඒකට බලමු මෙන්න මේ එන CSF rate එකේ අපි ප්‍රධාන සංඝටක සංරචක හතක් ගැන කතා කරමු. එකක් තමයි appearance එක. ඒකට CSF rate එක සාමාන්‍ය normal කෙනෙක්ගේ නම් මොකද වෙන්න ඕනේ? සාමාන්‍ය normal කෙනෙක්ගේ CSF rate එක කියලා කියන්නේ clear. ඒක හරියට වතුර වගේ clear වෙන්න ඕනේ. ඒකට වතුර වගේ clear වෙනවා සාමාන්‍ය කෙනෙක්ගේ. ඒකට වතුර වගේ clear appearance එකක් තියෙනවා. හැබැයි මෙන්න මේ pyogenic bacterial meningitis වලදී තමයි pyogenic කියන්නේ මෙන්න මේගොල්ලෝගේ purulent pus මේක එකතු වෙන හින්දා තමයි මේක pyogenic meningitis කියලා කියන්නේ. එතකොට මේක bacterial එකක් නේද? මේක bacterial වෙන්නත් පුළුවන් viral වෙන්නත් පුළුවන්. එතකොට bacterial එකක් නම් මොකද වෙන්න ඕනේ? මේකේ අර clear වෙන්නේ නැහැ. මේක සමහරට cloudy වෙන්න පුළුවන්. ඊට පස්සේ turbid වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් cloudy appearance එකක්, turbid appearance එකක් තියෙන්න පුළුවන්. එතකොට clear appearance එකක් නැහැ. මේක normal කෙනෙක් නම් clear appearance එකක් තමයි තියෙන්නේ. මේක cloudy එහෙම නැත්නම් අර virulent තියෙන appearance එක clear නැහැ. මේ viral එකකදී මොකද වෙන්නේ? මේක clear appearance එකක් තමයි තියෙන්නේ. එතකොට viral infection එකක්. ඒ කියන්නේ lymphocytic එහෙම නැත්නම් viral septic ඔය තුනම use කරනවා අපි viral meningitis වල. viral meningitis වලදී මේ appearance එක clear. සාමාන්‍ය කෙනෙක් වගේම ඒක වෙන් කරලා හඳුනා ගන්න බෑ. ඒකෙන් විතරයි. අනිත් කාරණාව තමයි අපි CSF pressure එක බලනවා. සාමාන්‍යයෙන් CSF pressure එක normal කෙනෙක්ගේ මේක 100 මේක සාමාන්‍යයෙන් 60ත් 150ත් අතර ප්‍රමාණයක් තියෙන්නේ මොනවද? ජල සෙන්ටිමීටර්. ජල සෙන්ටිමීටර් 60ත් 150ත් අතර ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒකට සාමාන්‍ය කෙනෙක්ගේ 60ත් 150ත් අතර තියෙනවා නම් මෙයා සාමාන්‍යයෙන් acute pyogenic එකක් නෑ. ඒ කියන්නේ acute bacterial meningitis තත්ත්වයක් නම් මේ pressure එක සාමාන්‍යයෙන් 180ක් විතර වගේ එකක් ගන්නවා. එතකොට මේක viral එකක් ගන්නවා. ඒ කියන්නේ viral meningitis තත්ත්වයක් නම් මේක සාමාන්‍යයෙන් 200ක විතර වගේක් ගන්නවා. 200ක විතර වගේක් ගන්නවා. මේක chronic tuberculosis වගේ meningitis තත්ත්වයක් නම් මේ CSF pressure එක සාමාන්‍යයෙන් 300කටත් වඩා වැඩි වෙනවා. එතකොට මේක 300කටත් වඩා වැඩි වෙනවා chronic අවස්ථාවකදී. මේක සෙන්ටිමීටර් ජල සෙන්ටිමීටර් 300කටත් වඩා CSF pressure එක වැඩි වෙනවා. ඉතින් මේක හඳුනා ගන්න ලේසි. සාමාන්‍යයෙන් pyogenic එකක් නම් 180ක් විතර වෙනවා මෙන්න මේ CSF pressure එක. සාමාන්‍ය කෙනෙක්ගේ ඔබ 60ත් 150ත් අතර තියෙනවා. එතකොට මේක viral එකක් නම් 200ක විතර වැඩි වෙන්න පුළුවන්. එතකොට ඒක chronic එකක් නම් acute එකක් නම් තමයි 200ක විතර වැඩි වෙන්නේ. chronic එකක් නම් 300කට විතර වැඩි වෙන්න පුළුවන්. එතකොට ඕක විශේෂ ලක්ෂණය. අනිත් කාරණාව තමයි cells. cells කියන්නේ මේ CSF එක sterile fluid එක. මේකේ මොනවත් නැහැ. හැබැයි මේ cells වල මෙන්න මේ lymphocyte තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් lymphocyte 4ක් විතර තියෙන්න පුළුවන් සාමාන්‍ය. normal කෙනෙක්ගේ lymphocyte 4ක් විතර තියෙන්න පුළුවන්. ඒ කියන්නේ 3-4ක් lymphocyte තියෙන්න පුළුවන්. normal කෙනෙක්ගේ. හැබැයි මේ කිසිම වෙලාවක අපේ neutrophil තියෙන්න බෑ. එතකොට lymphocyte 3-4ක් තියෙන එක normal. එතකොට neutrophil ගත්තාම neutrophil කිසිම වෙලාවක තියෙන්න බෑ. neutrophil එකක් තිබ්බත් ඒක abnormal තත්ත්වයක්. එතකොට මෙන්න මේ CSF වල cells වල CSF fluid එකේ lymphocyte 3-4ක් තියෙන එක normal. හැබැයි neutrophil එකක් තිබ්බම ඒක abnormal තත්ත්වයක්. එතකොට අපි බැක්ටීරියා ගත්තොත් එහෙම බැක්ටීරියා වල neutrophil ගන්න වැඩි වෙනවා. එතකොට neutrophil ගන්න සාමාන්‍යයෙන් 10ත් 100ත් අතර අගකට යනවා. එතකොට මේ CSF එක බලපුවාම ඒකේ cells වල neutrophil වැඩි වෙනවා. යම් කිසි විදිහකින් ඒක 10ත් 100ත් අතර ප්‍රමාණයක නම් අන්න අපි දන්න එක මෙන්න මේ acute pyogenic acute bacterial meningitis කියලා. ඊට පස්සේ මේකේ cells මේ bacterial
මෙනින්ජයිටිස් වලදී ලිම්ෆොසයිට් වැඩි වෙන්න පුළුවන්. ඒක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි වයිරල් මෙනින්ජයිටිස් වලට මෙන්න මේ ලිම්ෆොසයිටික් මෙනින්ජයිටිස් කියන්නේ මෙයාගේ මේ ලිම්ෆොසයිට් ප්‍රමාණය වැඩි වෙනවා. සාමාන්‍යයෙන් මේක 10ක් 100ක් අතර ප්‍රමාණයකට වැඩි වෙනවා. 10ක් 100ක් අතර ප්‍රමාණයකට වැඩි වෙනවා. එතකොට 10ක් 100ක් අතර ප්‍රමාණයකින් ලිම්ෆොසයිට් වැඩි වෙලා කියන්නේ ඒක acute lymphocytic meningitis. එහෙම නැත්නම් acute viral meningitis තත්ත්වයක්. ඉතින් බලන්න මෙන්න මේ ලිම්ෆොසයිට් වැඩි වෙන නිසා තමයි මේක lymphocytic meningitis කියලා කියන්නේ. එතකොට ලිම්ෆොසයිට් වැඩි වෙලා නම් ඒක අනිවාර්යයෙන්ම viral meningitis එකක්. එතකොට වැඩි වෙලා තියෙන ලිම්ෆොසයිට් ප්‍රමාණය 10ක් 100ක් අතර නම් ඒක acute තත්ත්වයක්. මේ ලිම්ෆොසයිට් ප්‍රමාණය හිතන්න 100ක් 1000ක් අතර ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා. එතකොට ලිම්ෆොසයිට් බලපුවම ලිම්ෆොසයිට් ප්‍රමාණය 100ක් 1000ක් අතර ප්‍රමාණයක වැඩි වෙනවා. ඒ කියන්නේ ලිම්ෆොසයිට් ගොඩාක් වැඩි. ඒ කියන්නේ මෙයාගේ මේ ඩිසීස් එක ගොඩාක් කාලයක් තිබිලා තියෙනවා. ඒක නිසා ලිම්ෆොසයිට් වැඩි වෙලා මේ වෛරල් ඇතිලා තියෙන වෛරස් එකට විරුද්ධව ක්‍රියාත්මක වෙලා තියෙනවා දීර්ඝ කාලයක්. හැබැයි එයාට ඒක මොකද වෙලා තියෙන්නේ නැති කරගන්න බැරි වෙලා තියෙනවා. ඊට පස්සේ ඔන්න අපේ ලෙඩේ ප්‍රසන්ට් වෙනවා. ඒක මේ වෙලා තියෙන්නේ මෙන්න මේ chronic tuberculosis වගේ disease එකකදී. එතකොට chronic tuberculosis වගේ chronic තත්ත්වයකදී තමයි මෙන්න මේ වගේ තත්ත්වයක් එන්නේ. ඇත්තටම tuberculosis කියන්නේ බැක්ටීරියල් තත්ත්වයක්. එතකොට chronic තත්ත්වයකදී තමයි මේ විදිහට ලිම්ෆොසයිට් ගොඩාක් අසාමාන්‍ය විදිහට වැඩි වෙන්නේ. එතකොට ප්‍රෝටීන් බලන්න. ප්‍රෝටීන් සාමාන්‍යයෙන් තියෙන්න පුළුවන් මෙන්න මේ විදිහට 15ක් 45ක් අතර මිලිග්‍රෑම් per deciliter. සාමාන්‍ය කෙනෙකුගේ ප්‍රෝටීන් මිලිග්‍රෑම් per deciliter එකක මිලිග්‍රෑම් 15ක් 45ක් අතර ප්‍රමාණයක් තියෙනවා ප්‍රෝටීන්. සාමාන්‍ය කෙනෙක්. ඔක normal CSF එක තියෙනවා. හැබැයි මෙන්න මේ ප්‍රෝටීන් ප්‍රමාණය අසාමාන්‍ය විදිහට වැඩි වෙලා තියෙනවා නම් අන්න ඒක බැක්ටීරියල් එකක්. ඒක බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් එකදී තමයි එහෙම බැක්ටීරියල් මෙනින්ජයිටිස් වලදී ප්‍රෝටීන් ප්‍රමාණය අසාමාන්‍ය විදිහට වැඩි වෙනවා. හේතුව තමයි දැන් බැක්ටීරියා වල තියෙනවා සෙල් වෝල් එකක් සෛල බිත්තියක් තියෙනවා. මෙන්න මේ සෛල බිත්තිය නිර්මාණය වෙනකොට මේ සෛල බිත්තියේ ප්‍රෝටීන් හැදෙනවා. එතකොට මේ සෛල බිත්තිය හදලා තියෙන ප්‍රෝටීන් කම්පෝසිෂන් එකත් එක්ක ඒතර මේ තියෙන ප්‍රෝටීන් නිසා මොකද වෙන්නේ CSF වල ප්‍රෝටීන් වල අගය අපිට හැදියාග දකින්න පුළුවන්. හැබැයි වෛරල් වල කොහොම නැහැ. වෛරස් එක එහෙම නැති නිසා සාමාන්‍යයෙන් වෛරස් එක මේ ගන්න මේ නෝමල් කෙනෙක්ගේ තියෙන ගාන තමයි තියෙන්නේ. වෙනසක් වෙන්නේ නැහැ. ඒකට මේක නෝමල්. ඒකට වෛරල් මෙනින්ජයිටිස් වලදී ප්‍රෝටීන් සාමාන්‍ය කෙනෙක්ගේ තියෙන ප්‍රෝටීන් අගයම තමයි දැක ගන්න තියෙන්නේ. හැබැයි බැක්ටීරියා එකකදී තමයි අසාමාන්‍ය විදිහට ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි වෙන්නේ. ඒකට ග්ලූකෝස් ගන්න. ග්ලූකෝස් සාමාන්‍ය කෙනෙක්ගේ සාමාන්‍යයෙන් 50 80ක් අතර ප්‍රමාණයක් තියෙනවා මිලිග්‍රෑම් per deciliter. ඩෙසිලීටර් එක මිලිග්‍රෑම් 50 80ක් අතර ප්‍රමාණයක් තියෙනවා සාමාන්‍ය කෙනෙක්. හැබැයි වෛරස් එකක් ගුණනය වෙනකොට එයාට වැදගත් වෙන්නේ ග්ලූකෝස් වගේ දෙයක්. හැබැයි බැක්ටීරියාවක් ගත්තොත් එහෙම බැක්ටීරියාව ගුණනය වෙන්නේ පෝෂණය වෙන්නේ මෙන්න මේ ග්ලූකෝස් ආහාරයට. එතකොට බැක්ටීරියාවදී මෙන්න මේ ප්‍රමාණය 40යි මිලිග්‍රෑම් per deciliter වලට අඩු වෙනවා. සාමාන්‍යයෙන් CSF වල තියෙන පෝෂක පදාර්ථ CSF වල තියෙන ග්ලූකෝස් ආහාරයට අරන් තමයි බැක්ටීරියා වර්ධනය වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මේ CSF වල තියෙන අර ග්ලූකෝස් ප්‍රමාණය මෙයා බැක්ටීරියා පරිභෝජනය කරන නිසා CSF වල සාමාන්‍යයෙන් මේ blood glucose level එක අසාමාන්‍ය විදිහට අඩු වෙනවා. සාමාන්‍ය කෙනෙක්ගේ තියෙනවට වඩා අඩු වෙනවා. ඒක නිසා අපි CBS එකක් කුසියට කනොත් බලන්නේ ඒකයි. ඒ වෙලාවේ එයාව හයිපෝග්ලයිසෙමික් කියලා තිබුණාද නැද්ද කියන එක බලාගන්න. එතකොට එයා හයිපෝග්ලයිසෙමික් කියලා තිබුණා නම් ඔල්රෙඩි එයාගේ blood glucose level එක අඩු වෙනවා. එතකොට කොහොමද CSF එක අඩු වෙන්නේ? හැබැයි එයාගේ CBS එක හොඳයි නේද? ඒ කියන්නේ blood glucose level එක සාමාන්‍ය අංගයක තියෙනවා. ඒ කියන්නේ හිතන්න 120ක විතර තියෙනවා blood glucose. මිලිග්‍රෑම් per deciliter. අපි ප්‍රොසීඩියර් පටන් ගත්තා. ඒ කියන්නේ blood මෙයාගේ blood stream එකේ ප්‍රමාණවත් තරම් ග්ලූකෝස් ප්‍රමාණය සාමාන්‍ය ප්‍රමාණ කෙනෙක්ගේ තියෙන ප්‍රමාණය තියෙනවා. හැබැයි මොකද වෙලා තියෙන්නේ? CSF එකේ මෙයාගේ තියෙන්නේ 40. අන්න බලන්න. දැන් ප්‍රශ්නයක් නේද? එතකොට CSF එකේ මෙයාගේ 40ක් තියෙන්නේ 80ක් 50 අතර ප්‍රමාණයක් තියෙන්න ඕන කෙනාගේ.
හැබැයි මොකද වෙන්නේ? ඒ කියන්නේ මේකේ බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් එකක් තමයි තියෙන්නේ. ඒක බැක්ටීරියා වගේ මේ CSF ෆ්ලොයිඩ් වල තියෙන ග්ලූකෝස් ආහාර ගන්න තියෙනවා. අන්න ඒක නිසා තමයි පරිභෝජනය කරලා තියෙන නිසා තමයි මොකද මේ බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් එකක් වෙනවා තමයි මේ විදිහට CSF වල ග්ලූකෝස් අඩු වෙන්නේ. ඒකට වෛරල් එකකදී ග්ලූකෝස් වල වෙනසක් වෙන්නේ නැහැ. අනන්තසුලී සාමාන්‍ය කෙනෙක්ගේ තියෙන ගානම තමයි මේක නෝමල්. සාමාන්‍ය කෙනෙක්ගේ තියෙන ගානම තමයි තියෙන්නේ. ඒකට අනිත් කාරණා තමයි අපි බලන්නේ අපි මේ CSF එක යවන්න ඕන කල්චර් යන්නේ ABST වලට. කල්චර් කරනවා අපි ABST කරනවා. ඇන්ටිබයොටික් සෙන්සිටිවිටි ටෙස්ට් එකක් කරනවා. ඒකට ඇන්ටිබයොටික් සෙන්සිටිවිටි ටෙස්ට් එක කරපුවාම මේක ග්‍රෑම් නෙගටිව් බැසිලස් එකක්ද ග්‍රෑම් පොසිටිව් එකක්ද කියන එක හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම මේක බැක්ටීරියාවක් ඉන්නවාද නැද්ද සහ කියන එක හඳුනා ගන්න පුළුවන්. ඒකට මේ නෝමල් කෙනෙක්ගේ මේක නෙගටිව්. මේක නෙගටිව් වුණාවක් නැහැ. එතකොට මේක බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් එකක් නම් අන්න ඉන්න බැක්ටීරියාව මොකද්ද කියන එක දක්වනවා. ඒක පොසිටිව් වෙනවා. එතකොට බැක්ටීරියාව මොකද්ද කියලා එයා හඳුනා ගන්නවා අපි කල්චර් එකක් කරපුවාම. එතකොට ඒක ග්‍රෑම් පොසිටිව්ද නෙගටිව්ද කියන එකත් හඳුනා ගන්න පුළුවන්. මේ ග්‍රෑම් පොසිටිව් එකක්ද ග්‍රෑම් නෙගටිව් බැක්ටීරියාවද කියන එකත් හඳුනා ගන්න පුළුවන්. එතකොට වෛරල් එකකදී මේ වෛරල් මෙනින්ජයිටිස් වලදී මොකද වෙන්නේ? මෙන්න මේ CSF එක කල්චර් කරාට අපිට අඳුර ගන්න වෙන්නේ ඒක නෝමල්. එතකොට කල්චර් එක නෝමල්. කල්චර් එක නෝමල් කියන්නේ අපි ඇත්තටම ඉන්ෆෙක්ෂන් එකක් නැහැ. මොන බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් එකක් නැහැ. අන්න ඒක නිසා තමයි මෙන්න මේ aseptic meningitis කියලා කියන්නේ. එතකොට viral infection එකකට viral infection එකක් නිසා ඇති වෙන meningitis වලට අපි කියනවා viral meningitis කියලා. ඒ වගේම අපි කල්චර් එකක් කරලා බලපුවාම මේකේ බැක්ටීරියා ප්‍රසන්ට් වෙන්නේ නැති නිසා අපි කියනවා aseptic meningitis කියලා. ඒ වගේම වෛරල් එකක් ආව නිසා මොකද වෙන්නේ? අසාමාන්‍ය විදිහට ලිම්ෆොසයිටික් වැඩි වෙන නිසා අපි ඒකට කියනවා ලිම්ෆොසයිටික් මෙනින්ජයිටිස් කියලා. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මේක පැහැදිලි වෙන්නේ නැති acute viral infection එකකට මෙනින්ජයිටිස් එකකට ලිම්ෆොසයිටික් මෙනින්ජයිටිස්, viral meningitis, aseptic meningitis කියන නම් තුනම පාවිච්චි කරගන්නේ ඔන්න ඔය නිසා. ඉතින් මේක තමයි අපි LP එකක් කරලා කරන CSF analysis එක සිදු කරන විදිහ. සාමාන්‍ය කෙනෙක්ගේ තියෙන්නේ සාමාන්‍යයෙන් normal appearance එකක්. CSF pressure එක 60 150 අතර තියෙනවා. cells ගත්තාම lymphocyte විතරයි තියෙන්නේ. ඒක 3ක් 4ක් අතර ප්‍රමාණයක් තියෙන්නේ. protein තියෙනවා 15ත් 45ක් අතර ප්‍රමාණයක් milligram per deciliter එක. එතකොට glucose ගත්තාම 50ත් 80ත් අතර ප්‍රමාණයක් තියෙනවා milligram per deciliter. එතකොට බැක්ටීරියා ලෝජි එකක් ගත්තොත් කල්චර් එන්නේ ඩිස්ටර්බ් කරොත් ඒක නෙගටිව්. ඒකට ඔක තමයි නෝමල්. හැබැයි මේක බැක්ටීරියල් මෙනින්ජයිටිස් එක ගන්නවා මොකද වෙන්නේ? එයාගේ appearance එක වෙනස් වෙනවා. turbid appearance එකක්, cloudy appearance එකක් වෙන්න පුළුවන්. appearance එක clear appearance එකක් නැහැ. ඒක සම්පූර්ණ appearance එක clear නැහැ කියන අනිවාර්යයෙන්ම බැක්ටීරියා එකක් වෙන්න පුළුවන්. මොකද virus එකේදී appearance එක වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ CSF pressure එක සාමාන්‍ය 180ක් විතර වැඩි වෙනවා ඒක බැක්ටීරියා එකක්. 200කට විතර වැඩි වෙනවා ඒක virus එකක්. ඊටත් වඩා වැඩි වෙනවා 300ක් විතර වැඩි වෙනවා ඒක chronic disease එකක්. ඒ කියන්නේ chronic meningitis තත්ත්වයක්. එතකොට ප්‍රෝටීන් ගත්තාම ප්‍රෝටීන් සාමාන්‍යයෙන් බැක්ටීරියා වලදී වැඩි වෙනවා. හේතුව බැක්ටීරියා වල සෛලබිත්තිය ප්‍රෝටීන් අඩංගු වෙන නිසා සෛලබිත්තිය සින්තසිස් වෙනවා. සෛලබිත්තිය හැදෙනකොට ප්‍රෝටීන් සින්තසිස් එකක් සිද්ධ වෙනවා. හැබැයි වෛරල් වල එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට ග්ලූකෝස් ගත්තාම බැක්ටීරියා ග්ලූකෝස් පරිභෝජනය කරන නිසා බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් එකේදී CSF වල ග්ලූකෝස් අඩු වෙනවා. වෛරල් එකේදී එහෙම වෙන්නේ නැහැ. සාමාන්‍ය ප්‍රමාණය තියෙනවා. ඒකට අපි කල්චර් ABST එකක් කරලා කල්චර් කරලා ABST එකක් කරලා තියෙනවා. බැක්ටීරියාව හඳුනා ගන්න පුළුවන් මොකක්ද ඉන්නේ බැක්ටීරියාව සහ ඒක ග්‍රෑම් පොසිටිව්ද නෙගටිව්ද කියලා ගන්න පුළුවන් හඳුනා ගන්න පුළුවන්. ඒකට මේ බැක්ටීරියොලොජි එකක් කරලා හඳුනාගත්තාම සාමාන්‍ය ස්ට්‍රෙප්ටෝකොකල් බැක්ටීරියා එකක් නම් හැදලා තියෙන්න පුළුවන් සාමාන්‍යයෙන් අඩුවයි. නියෝනේට්ස්ලාට හැදෙන්නේ ස්ට්‍රෙප්ටෝකොකල් මෙනින්ජයිටිස්. එතකොට අවුරුදු 3ක් ඒ කියන්නේ අවුරුදු මාස දෙකක් අවුරුදු 3ක් අයට හැදෙන්නේ නියුමොකොකල් බැක්ටීරියා ඉන්ෆෙක්ෂන් මෙනින්ජයිටිස්. එතකොට සාමාන්‍යයෙන් අවුරුදු 3ත් අවුරුදු 20ත් අතර අයට හැදෙනවා මෙනින්ගෝකොකල් මෙනින්ජයිටිස්. එතකොට අවුරුදු 20ට වඩා වැඩි අයට හැදෙනවා සාමාන්‍ය අය නියුමොකොකල් මෙනින්ජයිටිස්. එතකොට ඒකෙන් අපිට අඳුනා ගන්න පුළුවන් ටොක්සිකොලොජි එකේදී කියන්නේ කල්චර් and ABST එකක් කරාට පස්සේ මේ තියෙන බැක්ටීරියා එකත් එක්ක මේක හැදලා තියෙන අපේ ඒජ් වයස් කාලේ තියෙනවා. එතකොට නියුමොකොකල් ඒවා හැදෙනවා අවුරුදු මාස දෙකක් තුනක් අතර සහ අවුරුදු 20ට වඩා වැඩි අයට.
එතකොට මෙනින්ගෝකෝකල් හැදෙන්නේ අවුරුදු 3ත් අවුරුදු 20ත් අතර ආයයට. එතකොට ඔය ස්ට්‍රෙප්ටෝකෝකස් හැදෙනවා අවුරුදු මාස දෙකකට වඩා අඩු වෙනස්ලා. එතකොට මේක තමයි CSF එක ඇනලයිස් කරන විදිය. ඉතින් මම හිතනවා මේක ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්නේ නැති. මම